හිතුණා මිනිස්සුන්ට කොයිතරම් වටිනාකමක් කොයිතරම් ගෞරවයක් දෙනවද කියලා බලන්න. මෙහා මොකද කළේ කියලා දන්නවද? මිනිස් වෙස්යක් මවාගෙන ආවනේ මනුස්ස ලෝකෙට. මෙහා මනුස්ස ලෝකෙට බලපුවාම ගාන දෙවියන්ගේ රූප හන්දියක් හන්දියක් ගාන. ඒ අතර මෙයා ඇවිදගෙන යනකොට විෂ්ණු දෙවියන්ගේ කතරගම දෙවියන්ගේ රූප පන්සල්වල කෝවිල්වල තියෙනවා. හැබැයි සක්‍රියාගේ රූපයක් නම් මෙයාට හොයාගන්න හම්බුනේ නෑ. ඒවා දැකලා මෙයාට පුංචි ඊරිසියාවකුත් එනවා. ඊළඟට මෙයා ඇවිදගෙන යනකොට සල්පිලක තිබුණ පින්තූර කඩයක්. ඒ පින්තූර කඩේ හැම දෙවියන්ගේම රූප ගොඩාක් තියෙනවා. ඒ අතර බැලුවා මෙයාගේ රූපෙ තියෙනවද? කෙරවලක මුල්ලක තිබුණා යාගේ රූපෙ. මෙයාට ලොකු සතුටකුත් ආවා හිතට. මෙයා හිතුවා මනුස්ස ලෝකෙ සක්‍රයාගේ රූපෙ ගොඩාක් දුර්ලභ ඇති කියලා. මෙයා එකපාරටම ඇහුවේ නෑ එයාගේ රූපෙ කීයද කියලා. මෙයා එකටම ඇහුවා ගණ දෙවියන්ගේ රූපෙ කීයද කියලා. එතකොට කඩේ මුදලාලි කිව්වා ඕකට ඕනනම් රුපියල් 250ක මුදලක් දාලා දෙන්න. අයියෝ මෙච්චර වටිනාකමක් දක්වන ගණ දෙවියන්ට රුපියල් 250ද කියලා සක්‍රියාට හිතුණා. ඊළඟට මෙයා ඇහුවා විෂ්ණු දෙවියන්ගේ රූපෙ කීයද කියලා. එතකොට කඩේ මුදලාලි කිව්වා ඕකට ඕනනම් රුපියල් 300ක මුදලක් දාලා දෙන්න. මෙයාට හිතුණා අයියෝ විෂ්ණුගේ වටිනාකම 300ද කියලා කටකොණින් හිනාවකුත් කී. හොයාලා දන්නවද ඊළඟට මෙයා ඇහුවා කතරගම දෙවියන්ගේ රූපෙ කීයද කියලා. ඕකට ඕන්න රුපියල් 350ක මුදලක් දෙන්නකෝ කියලා කඩේ මුදලාලි කිව්වා. මෙයාට ඉතින් හීනා චුට්ටක් ආඩම්බරෙන් මෙයා එයාගේ රූපෙ පෙන්නලා අන්න අර රූපෙ කීයද කියලා. ඔයාලා එතකොට දන්නවද කඩේ මුදලාලි කියපු දේ? අර රූප තුනම ගන්නවා නම් ඔයාට මේක නිකන් දෙනවා කියලා කඩේ මුදලාලි සක්‍රයාට කිව්වා. අයියෝ සක්‍රයාට මොනවා හිතෙන්ද ඇද්ද? සක්‍රයා කෙලින්ම ගිහිල්ලා නතර වුණේ දිව්‍ය ලෝකෙ.